DIG නාලක ඩිසිල්වා මේ පුර්තුගීසින්ගෙන් පැවතගෙන වාසගමක් වාට තියෙන නේද? නාලක ඩිසිල්වා මේ ඔය අර පොත්තලම ඉන්නකොට මතකද අර නිලධාරීන්ට ඔයා කරදර කරනකොට ඔයාට ස්ථාන මාරු දෙක තුනක් ආවා මතකද ඔයාට? ඔය අර කාදිනල් උන්නාන්සේ අල්ලගෙන ट्रांसफर එක අදාගත්ත කොහොම හරි නේද? පට්ට කට්ටේක්වා බලයි යනකොට නේද? මේ මොකක්ද දන්නවද කියන්නේ නැද මේ මට ආරංචියක් ආවා දැන් ඉන්න මේ සංචාරකයෙක්ගේ නාවිකයෙක්ගේ OIC ASP ලා ඩිරෙක්ටර්ස්ලා මේ ඔයත් එක්ක වැඩ කරන්න බෑයි කියලා මේ ලියුමක් දීලාලු පොලිස්පතිට නේද? අයියෝ වාග් ඉතින් මේ අනිත් එක ඉතින් උඹ අර OIC ලට එම පොන්නේ යකීගේ බයිනේ ගානේ නේද? මේ ඇත්තද මේ කියන්නේ මේ අර ඉස්සර මේ පොත්තලම් පැත්තේ ඉන්නකොට වා මේ සමලිංගික කේස් එකක් තියෙනවා කියලා කොල්ලෝ ගන්නවයි කියලා ඇත්තද කේස් එක? වේ මොකක්ද දන්නවද කියන්නේ නැද? ලංකාවේ ප්‍රධාන ආදායම මාර්ගය තමයි සංචාරක කර්මාන්තය. එතකොට වරාය. හරිද? මේ වගේ මේ අපතෙක් මේ නාලක ඩිසිල්වා කියලා වගේ අපතෙක්ව දාලා හරිද? මේ රටට කෙලවන්න තමයි මූ මේ ප්ලෑන් එක දාන්නේ ආණ්ඩුවට කොහොම හරි කෙලවන්න තමයි හදන්නේ මූ. අර පොඩි නිලධාරීන්ට එපා කරවලා ඒ වගේ නිකන් අර මේ දී යටින් ගින්දර ගෙනියන කේස් එකක් තමයි මූ අරගෙන යන්නේ. ඉතින් මං නම් කියන්නේ ජනාධිපතිතුමාට මේ වගේ උන් තියන්න එපා. මොකද සංචාරක කර්මාන්තයලා ප්‍රධාන ආදායම් මාර්ගය ලංකාවේ. ඉතින් මේ වගේ උන් මේ හෝටල් වලින් එහෙන් කනවා හරිද ජරාව. එතකොට වරායෙන් නීති විරෝධීව එක බඩු පන්නනවා. ඔය සිගරට් අරගෙන ඉතින් මූ කරන බිස්නස් ඔය. ඉතින් මේ වගේ උන් මං නම් කියන්නේ තියාගන්න එපා මේ වගේ එක්ක රෑන්ක් එක පල්ලෙහාට දාලා ඉල්ල මූ පල්ලෙහාට දාන්න. මේ වගේ ලොකු රෑන්ක් දීලා බොරුවට වැඩක් නැහැ තේරුමක් නැහැ බොරුකාරයෝ මුන් ඇවිල්ලා ඔක්කොම. දී යටින් මේ ගින්දර ගෙනියන ඒ උන් තමයි මුන් ඇවිල්ලා මූණු දෙකේ මේ යුනිෆෝම් කාරයෝ. කෙලින්ම කිව්වොත් එහෙම මේ එහෙනම් අපි තිබ්බා